මේකට අගමැතිතුමිය අඩු ගානේ උත්තරයක් දෙන්නට. ගරු රවි කරුණාරත්න පෞගේ සති දෙක තුන බැලුවා නම් මේ අගමැතිතුමියට කරපු අපහාස පරිභව වලින් පෙන්눔 කරනවා කාන්තාවන්ට කොහොමද ඔයගොල්ලෝ සලකන්නේ කියලා. මේ රජය ලොකුවට මැතිවරණ කාලේ කියාගෙන ගියා කාන්තා අයිති ආරක්ෂා කරනවායි කියලා. අගමැතිනියක් කාන්තාවක් മന്ത്രിවරු 20 ගණනකට වැඩි ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා කියන එක ලොකුවට කිව්වා. හැබැයි ඇයි මේක පිළිබඳව උත්තරයක් දෙන්නට කල් ඉල්ලන්නේ? මේකට අපි පිළිතුරක් ලබා දෙනවා. ගරු අගමැතිතුමිය මේ වෙලාවේ නැහැ. ඒ නිසා මේකට අපි කඩිනමේ පිළිතුරක් ලබා දෙනවා. අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා ඇමතිතුමිය සභාවේ නැහැ කියලා උත්තරයක් සපයන්න. මේ ආයතනය එන්නේ නැහැ. මේ ආයතනය එන්නේ කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ නෙවෙයි. මේක ස්වාධීන ආයතනයක්. මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටවනු ලැබුවා. කෙසේ වෙතත් එම කොමිසම ස්ථාපනය කර මාස 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත එහි ප්‍රථම සභාපතිනිය ඩොක්ටර් රමණී ජයසුන්දර මැතිනිය සිය දූරෙන් ඉල්ලාස්වී ඇති අතර ඇයගේ ඉල්ලාස්වීමට ප්‍රධාන වශයෙන්ම කොමිසමට ස්වාධීනව ක්‍රියා කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම ස්වාධීන කාර්යාල පරිශ්‍රයක් සහ නිසි කාර්ය මණ්ඩලයක් නොමැතිවීම හේතු වී ඇති බව මාධ්‍ය මගින් වාර්තා වුණා. විශේෂයෙන්ම කාන්තාවන්ට වෙනස්කම් කිරීමට විරුද්ධව තිබෙන සෙඩාව් ජාත්‍යන්තර ප්‍රඥප්තිය, ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් ජාතික අරමුදලක් ස්ථාපනය කොට එය ක්‍රියාත්මක කිරීම මේ වගේ වගකීම් රැසක් මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්නට යෙදී තිබෙන මොහොතක විශේෂයෙන්ම පැරිස් ප්‍රතිපත්තිවලට පැරිස් ප්‍රින්සිපල්ස් වලට පටහැනිව ගිහිල්ලා අපේ රටේ කාන්තා කොමිසම මේ වෙන විට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්වයකට වැටිලා තිබෙනවා. ඒ නිසා මම ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරනවා රජයෙන් පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව සඳහා මේ දක්වා වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? ගරු කතානායකතුමනි, කතා වෙනවා මේ අස්වෙන්න හේතුවක් තමයි කාන්තා කොමිසමක් තියෙනවා එක රුපියලක්වත් වෙන් කරලා නැහැ අයවැය. ඉතින් මුදල් වෙන් කිරීමකින් තොරව කොහොමද කාන්තා කොමිසමක් ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් මේ බරපතල තත්ත්වය නිවැරදි කරන්නට මොකද්ද රජය ගන්න පියවර? මොකද අපි සූදානම් විපක්ෂයක් හැටියට පරිපූර්ණක ඇස්තමේන්තුවක් ගෙනල්ලා මේ කාන්තා කොමිසමට අවශ්‍ය කාර්යාල, ඒ නිලධාරීන්, ඒ අවශ්‍ය අරමුදල්, විමෙන්ස් ඩෙවලොප්මන්ට් ෆන්ඩ් එක, ඒ කියන්නේ කාන්තා සංවර්ධන අරමුදල සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අලුතෙන් පරිපූර්ණක ඇස්තමේන්තුවක් ගෙනනවා නම් අපි ඒකට සහයෝගය ලබා දෙන්න ලෑස්ති. රජය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අපි අහන්න කැමතියි. ගරු කතානායකතුමනි, දකුණු අප්‍රිකාව දිහා බැලුවොත්, එක්සත් රාජධානිය දිහා බැලුවොත්, ඔස්ට්‍රේලියාව දිහා බැලුවොත්, කැනඩාව දිහා බැලුවොත් මේ කාන්තාවන් වෙනුවෙන් ලබා දීලා තිබෙන ඒ නෛතික ශක්තිය ඉතාමත්ම ඉහළයි. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාමය පැත්තෙනුත් ඒ ශක්තිය ලබා දීලා තිබෙනවා. නමුත් ඒ රටවල් වල එසේ වෙනකොට අපේ රටේ කාන්තා අයිතිය උල්ලංඝනය කරන්නටයි මේ කාන්තා කොමිසමක් තිබියදී ඒ අකර්මණ්‍ය කරමින් මේ රජය කටයුතු කරන්නේ. ඒකට ලබා දෙන විසඳුම් මොනවද කියලා මම අහන්න කැමතියි. මෙරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ස්වාධීන ආයතනය මෙලෙස අකර්මණ්‍ය වීම වැළැක්වීමට රජයේ යෝජිත වැඩපිළිවෙල කුමක්ද? අපි සම්ප්‍රදායක් හැටියට මේ වගේ ප්‍රශ්නයකට උත්තර සපයන්නේ කියලා රජය කල්ලිල්ලනකොට අපි ඒකට එකඟ වෙලා තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. මොකද අපි සෙඩා ප්‍රඥප්තියට අත්සන් තබලා තිබෙන මොහොතක මේ රජය ලොකුවට මැතිවරණ කාලේ කියාගෙන ගියා කාන්තා අයිති ආරක්ෂා කරනවායි කියලා. අගමැතිනියක් කාන්තාවක්, മന്ത്രിවරු 20 ගණනකට වැඩි ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා කියන එක ලොකුවට කිව්වා. හැබැයි ඇයි මේක පිළිබඳව උත්තරයක් දෙන්නට කල් ඉල්ලන්නේ? කල් ඉල්ලන්න අවශ්‍ය නැහැ, මේකට උත්තරයක් අවශ්‍යයි. ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ගරු කතානායකතුමනි, පෞගේ සති දෙක තුන බැලුවා නම් මේ අගමැතිතුමියට කරපු අපහාස
පරිභාව වලින් පෙන්නුම් කරනවා කාන්තාවන්ට කොහොමද ඔයගොල්ලෝ සලකන්නේ කියලා. ඒ නිසා මේකට අපි පිළිතුරක් ලබා දෙනවා. ගරු ඇමතුමිය මේ වෙලාවේ නැහැ. ඒ නිසා මේකට අපි කඩනමේ පිළිතුරක් ලබා දෙනවා. ඔබතුමා පොයින්ට් එක කොහොමද මොකද ගරු උපක්ෂණකතුමා? පොයින්ට් එක තමයි ගරු කතානායකතුමනි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා ඇමතිතුමිය සභාවේ නැහැ කියලා උත්තරයක් සපයන්න. මේ ආයතනය එන්නේ මේ ආයතනය එන්නේ කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ නෙවෙයි. මේක ස්වාධීන ආයතනයක්. මේකට අගමැතිතුමිය අනුගාමී උත්තරයක් දෙන්නට. ගරු රවි කරුණානායක